මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා දෙන්න. ලංකාවේ වෙච්ච විවසනයත් එක්ක මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු සෑහෙන්න අසරණ වෙලා ඉන්න අවස්ථාවක් තමයි මේක. ඒ වගේම ඒ අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ වටේම ඉන්න ගොඩක් ජනතාව පෙළ ගැහිලා ඉන්නවා අපිට නැගී සිටින්න උදව් වෙන්න. මම දැක්ක එක ගෙදරක අම්මා කෙනෙක් ගෙදරට උයන්න ගෙන ආපු හාල් ටික පවා හාල් හුණ්ඩුවත් එක්කම ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම දැක්ක හන්දානේ හාමුදුරුවෝ දකුණු පළාතේ ඉන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා ලොරි 20 ගාණක් එක දවසකින් ආධාර විදිහට එකතු කරලා අපේම මිනිස්සුන්ට ලබා දීලා තියෙනවා. ලංකාවේ ජීවත් වෙන මිනිස්සු විතරක් නෙමෙයි පිටරට ජීවත් වෙන මිනිස්සු පවා කිලෝ 1-2 නෙමෙයි ටොන් ගණන් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න බලාගෙන ඉන්නවා. ජීවිතේට වෙච්චි නැති දෙයක් විදිහට ඉන්දියාවේ ගුවන් සීමාව පවා ලංකාවේ ආධාර ලබා දෙන්න පාකිස්තානයට මේ වෙලාවේ විවෘත වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මුළු ලෝකයක් එකතු වෙලා ලංකාවේ මිනිස්සුන්ට Tamanට පුළුවන් විදිහට එයාලා උදව් කරන්න බලාගෙන ඉන්නවා. බයික් හදන්න පුළුවන් එක්කෙනා බයික් එක රිපෙයාර් කරලා දෙනවා කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැතුව. CCTV රිපෙයාර් කරන්න පුළුවන් එක්කෙනා ඒ ටික රිපෙයාර් කරලා දෙනවා කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැතුව. පාරවල් ක්ලියර් කරලා දෙන්න බැකෝ තියන අය බැකෝ ටික ලබා දෙනවා කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැතුව. බෝට්ටු තියෙන මිනිස්සු බෝට්ටු ලොරිවල පටෝගෙන ගම් වතුර තියෙන ප්‍රදේශ වලට යනවා කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැතුව. ඒ විතරක් නෙමෙයි. ඔයාලා හොඳටම දකින්න ඇති අර වෛරල් වෙච්ච ජෙට් ස්කී දෙක. ඉතින් කෝටි ගාණක් වටින ජෙට් ස්කී ගෙනහල්ලා මේ ගම් වතුරේ දාලා මිනිස්සුන්ට ආධාර කරන්න තරම් අපේ මිනිස්සු සෑහෙන්න එකමුතුයි. මට දකුණට ගිහිල්ලා ලොරි 20 ගාණක් එකතු කරලා ආධාර එකතු කරන්න පුළුවන් ශක්තියක් නැහැ. මට ගිහිල්ලා ගමකට තනියම කන්න දෙන්න පුළුවන් වත්කමක් නැහැ. හැබැයි මේ මිනිස්සු Tamanට පුළුවන් දේ කරනවා වගේම මට පුළුවන් ලංකාවේ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ සියලුම දරුවන් වෙනුවෙන් නොමිලේ ගණිත විෂය උගන්වන්න. දවසක් දෙකක් නෙමෙයි. ඔයාලගේ ඇඳිවත විතරක් ඉතුරු වෙලා තින්න මේ වගේ වෙලාවක අපිට පුළුවන් ඔයාලා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වෙනකන් අවුරුද්දක් නෙමෙයි ඊට වැඩි කාලයක් වුණත් මේ ගණිත විෂය සම්පූර්ණයෙන්ම ලංකාවටම නොමිලේ උගන්වන්න. ඉතින් ඔයාලා ගණිතයේ විෂය සඳහා මේ වෙලාවේ කොහේ පන්ති ගියත් ඔයාලට නැති වෙච්ච ටියුට් ටික සම්පූර්ණයෙන් අපිට PDF විදිහට ලබා දෙන්න පුළුවන්. ඔයාලට ලියන්න පොත්පත් නැත්නම් පාසල් උපකරණ කිසිම දෙයක් මේ වෙලාවේ ළඟ නැත්නම් ඒවා අපිට නොමිලේ ලබා දෙන්න මේ වෙලාවේ පුළුවන්. ඉතින් ඔයාලට ගණිතයේ විෂය විතරක් නෙමෙයි ඔයාලට ඕනි ඕනෑම විෂයක අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්න ගුරුවරු මේ වෙලාවේ සැදී පැහැදී ඉන්නවා. සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන්නේ මේ වෙලාවේ අසරණභාවයට පත්වෙච්ච දරුවන් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි ඒ සියලු දෙනාටම බලන්න පුළුවන් විදිහට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් ෂෙයා කරලා දෙන්න. ඉතින් උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලගේ WhatsApp group වලට දාලා සම්පූර්ණ link. ඒ විතරක් නෙමෙයි සම්පූර්ණ ළමයි ටික ඉන්න WhatsApp community එකේ ඉන්න සම්පූර්ණ link එක පවා අපි සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා අපිත් එක්ක එකතු වෙන්න. මොකද ලංකාවේ ඉන්න සියලුම දෙමව්පියන්ගේ බලාපොරොත්තුව තමයි කවදා හරි හම්බ කරලා තමන්ගේ දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දෙන එක. ඉතින් ඇදිවත පමණක් ඔවුන්ට ඉතුරු වෙලා ඉන්න වෙලාවක අධ්‍යාපනය ලබා දෙන එක බරක් වෙලා තියෙනවා. ඉතින් ඒ බර නැති කරන්න අපිට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න.